මැද්දෙන් හපා ගන්න කියලා. ඒ නිසා මේ ඉබ්බ අරගෙන උඩින් යනවා. යද්දි ඉවර වෙලා මේ මිනිස්සු කට්ටියක් යට ඉඳගෙන හූ කියනවලු. මට මතක විදිහට එකේ පන්තියේ පොතේ දුකද ඔක තියෙනවා. ඉතින් එතකොට මට මතක විදිහට ඉතින් එතකොට මේ ඒ හූ කියද්දි මේ ඉබ්බා මේ බලනවලු දැන් හූ කියනවා කට්ටිය මොකද කියලා බලන්න මේ දැන් තරහ යනවලු හූ කියද්දි. දැන් තරහ ගියාට පස්සේ කල්පනා කරා මම මට හූ කියන්න හිටහන් කොහොමද වැඩක් කරන්න කියලා ඉවරලා අර අල්ලගෙන ඉන්නේ කට ඇරලා ඉවරලා අරගොල්ලන්ට බයින්න හදනවා. බයින්න හදපු ගමන් කට ඇරි ගමන් ඉබ්බා වැටිලා මැරෙනවා. බලන්න පින්වතුනි මේ කතාවේ අපිට ගන්න තියෙන දේ තමයි මේ ලෝකේ විවිධාකාර මිනිස්සු විවිධාකාර අය අපි ගත්තොත් මේ විවිධාකාර කට්ටිය කියලා හිතන්නකො. ඒ විවිධාකාර කට්ටිය අපිට අනම්මනම් කරනවා, හිඟ හිංසා කරනවා, තාඩන පීඩන කරනවා, අපිට දුකක් දෙනවා. හිතන්න කෙටියෙන්ම ගත්තොත් මේ හැම දෙයකින්ම අපිට ලැබෙන දුකක්නේ. නේද? එතකොට යම් කිසි කෙනෙක් අපිට මොකක් හරි දෙයක් හොඳ නැති දෙයක් කරාම ලැබෙන්නේ දුකක්. එතකොට අපිට දුක දෙනවනේ දැන් ලෝකේ ඉන්න කට්ටිය. අපි එහෙම හිතමු. ලෝකේ ඉන්න කට්ටිය අපිට දුක දෙනවා කියලා හිතන්නකො. එතකොට මේ දෙන දුක අපි තේරුම් ගන්න නැතුව අපි ඒ කට්ටියට නැවත ඒ කියන්නේ ඒ කට්ටියට පෙරලා අපි ඒ කට්ටියට දුකක් දෙන්න ගියොත් මොකද වෙන්නේ? ඒ දුක දෙන්න ගියොත් ඒ දුකට වැටෙන්නේ කවුද නැවත? නැවත දුකට වැටෙන්නේ අපි හරියට ඉබ්බා උඩින් යද්දි ඉබ්බාට බැන්න කට්ටිය හෝ කිව්වා. එතකොට ඉබ්බාට දුකක් ආවා. ඉබ්බත් මොකද කරන්නේ? පෙරලා අරගොල්ලන්ට දුකක් දෙන්න ගියා. හැබැයි ලොකුම දුකට වැටෙන්නේ කවුද ඊට පස්සේ? ඉබ්බමයි. ඉබ්බා වැටිලා මැරිලා ගියා. අන්න ඒ වගේ තමයි පින්වතුනි ලෝකේ අපි සංසාර ගමනේ ආපු සංසාර ගමනක් තියෙනවනේ. මේ ආපු සංසාර ගමනේදී කරපු කර්ම මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ කර්ම වල විපාක එනවා. ඒවා එන්නේ මිනිස්සු හරහා තමයි. කොටස් දෙකක් තියෙන විපාකෙන එකක් මිනිස්සු හරහා එනවා, අනිත් එක ද්‍රව්‍ය වස්තු හරහා එනවා. සබාධාමින් එනවා කියලා කියන්නේ අපි. ඒතර ඒ දෙක හරහා විපාකෙන්නේ. ඉතින් එතකොට මේ අපි කරපු එකක්මයි එන්නේ. අපි බැඳපු නිසාමයි අපිට බයින්නේ. අපි ගහපු නිසාමයි අපිට ගහන්නේ. අපි විවිධාකාර මිනිස්සුන්ට දුකක් දුන්න නිසාමයි අපිට දුකක් දෙන්නේ. අපි කාගේ හරි පෞල් ජීවිතයක් කඩාකප්පල් කරපු නිසාමයි අපේ පෞල් ජීවිතයක් කඩාකප්පල් වෙන්නේ. අපි කාට හරි දුකක් දුන්න නිසා තමයි අපිට දුකක් එන්නේ. එතකොට අපි ඕක තේරුම් ගන්නේ නැතුව අපිට දුකක් එද්දි අපිට මොකක් හරි කරද්දී අපිත් ඒගොල්ලොන්ට පෙරලා මොකක් හරි කරන්න යනවා කියලා කියන්නේ ඒකේ හානිකාරකම් තියෙනවා. අපිට මොකද අපි තවත් කර්මයක් ලෝකෙට ජනිත කරනවා. අර බුදුහාමුදුරුවෝ ඒක නිතර මතක් කරන කම්මා විපාකවත්තන්ති විපාකෝ කම්ම සම්භව. يعني පෙර කර්මයෙන් අපි කරපු පෙර කර්මයක් තියෙනවා. ඒ කර්මයෙන් විපාකය ගෙනත් දෙනවා. ඒ විපාකයත් එක්ක නැවත අපි ලෝකෙට කර්මයක් ජනිත කරනවා. ඒ කර්මයෙන් විපාක විඳින්නේ කවුද? අපිමයි. මොකද හේතුව අපිට කෙනෙක් ගැහුවා කියලා අපි කෙනෙක්ට තව ගහන්න ගියොත් අපි නැවත විපාකයක් හදා ගන්නවා. ඒ කියන්නේ තවත් අපිට කුටියක් කන්න සසරේ දවසක හේතුවක් හදා ගන්නවා. එහෙනම් ඒගොල්ලෝ බයින තරමක් බැනපු දෙන් ගහන තරමක් ගහපු දෙන් ඒගොල්ලෝ කරගන්න එකක් ඒගොල්ලොන්ට දෙයි, අපි කරගන්න එකක් අපිට දෙයි. හරි සරලයි මේක තේරුම් ගත්තොත්. මොකද ලෝකේ මිනිස්සු අපිට දෙයක් කරනවා නෙමෙයි, අපි කරපු දේම ඒගොල්ලෝ හරහා එනවා. අපි සසරේ දුන්න ගින්න ඒගොල්ලෝ හරහා අපිට නැවත එනවා. එහෙනම් ගින්නසේ දකින්න අපි කරපු එකක් විදිහට දකින්න. එතකොට ඒක හරියට දැක්කොත් එහෙම අපි නැවත කර්ම ජනිත කරන්න යන්නේ. ඒක කියන්නේ දැක්කොත් නාතයි, නොදැක්කොත් අනාතයි. එහෙනම් හරියට දකින්න.